පේදස මාමා. ආවද? පේදස මාමා. ආවද? ඔන්න මං ආවා. ඉතින් වැඩ. ඈ? වැඩ. ඒකනේ කියන්නේ. ආ. හරි. යාළුවනේ. මේ ඉන්නේ අපේ අමගස්සාර ගඟුලන්දෙනියේ ප්‍රේමදාස මාමා. ඉතින් ප්‍රේමදාස මාමට කරන්න බැරි වැඩක් නැහැ නේ. ඕනකට පුළුවන්. මේ ප්‍රේමදාස මාමා. අමතකුණා. දැන් අවුරුදුනේ. මේ පොඩ්ඩක් මට මිනි ගන්න කෝකේ බෑග් එක ඇති. පොඩි. ඔන්න බා. මේ ඉතින් මේ හෙට අනිත් අවුරුදු වෙනවනේ. හෙට අනිත් අවුරුදු. එහෙනම් සුබ අලුත් අවුරුද්දක්. එසේම. හරි. මේ මාමේ. දැන් මට දෙනවයි කිව්වා නේද මොනවද? දැන් දෙන්න බෑ. බෑ. උදේට දෙන්නේ. දැන් මේ ඉඳලා හෙට උදේ අදදුල තර යන්න පුළුවන්. කාලා ඇත්තේ අදදුල අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ දැන් මම යන්න ඕනේ හෙට උදේ මාම කියන විදියට නේ. හෙට උදේ. දැන් මට යන්න අතර වෙලා හැම කරමු. දැන් මේ මොකද මේ කර ඉන්නේ? මේ වල අදදුල හැඳි ගන්න. මේක? ඔන්න බලන්න යාළුවනේ. ඔය මේ වලෙන් පුළුවන් දොදොල් හැඳි ගන්න. මේ මොකද මේ වල? මේ ලිපා. මේ ලිපා නෙවෙයි මේක වලක් නේ. මේක ලිපා නේ ගින්දර දාලා. මේක තමයි හටි ලිපේ තියන්නේ. ඊට පස්සේ මේකට ගින්දර දාන්න ඕන. ගින්දර හුල ගියට තමයි කරන්නේ. ගින්දර හුල ගියනවා. වල හරන එකට. වලේ හැරලා ලිප හැදුවාම ගින්දර හොඳට හටියට වදිනවා. ඉතින් අපි ඕක දන්නේ නැහනේ. හරි මාමේ. දැන් මොකද කරන්නේ? දැන් ඉවරයි. දැන් ලිප හදලා ඉවරයි. දැන් උදේට හැදි ගන්න. දැන් ඒතර මම දැන් යන්න ඕනේ නැහැ. දැන් කය යන්න ඕනේ නැහැ. දැන් ඉඳලා උදේ මොන හරි කාලා දැන් රැට මොන හරි කාලා ඉඳලා උදේ දෙදුළු හැඳි ගාගෙනම යන්න පුළුවන්. හරි. දැන් ඉතින් යාළුවනේ මට දැන් ආපුදුර ආපහු යන්නත් බෑනේ. නේද? හරි මාමේ. එහෙනම් යමු. හරි. එහෙනම් දැන් අපි ගිහිල්ලා අද රෑ ඉඳලා හෙට උදේ ඉතුරු ටික අපි කරනවා. හරි? එහෙනම් යාළුවනේ අපි හෙට උදේ හම්බෙමු. මුදුම හීතලක්. හොඳට නිින්ද ගියා. අප්පා. මේක හට එකක් බිව්වන නියමයි. කාට බොන්න? ප්‍රියදාස මාමා. කාටත් හදලා. සීන් ටිකක් දාන්නකෝ. මේ කෝ කට්ටිය? කට්ටියද? කට්ටිය නෝ? මේ එහෙනම් මම මේක බීලා පොඩ්ඩක් ඉන්න නේද? බීලා පොඩ්ඩක් ඉන්න. එහෙනම් වැඩි සූදානම් කරගන්නකෝ. හරි. යාළුවනේ. තව ටික වෙලාවකින් අපි වැඩේ පටන් ගන්නවා. කාට කෝපයක් එම් බීලා. හරි එහෙනම් බලන් ඉන්නකෝ. ඔන්න යාළුවනේ. නැන්ද වැඩේ පටන් අරන් තියෙන්නේ. දැන් මම මෙතෙන්ට ආවේ කාට කෝපයක් එහෙම බීලා. මේ නැන්දේ. ඔව් පුතේ කියන්න. දැන් මේ මට කියන්නකෝ දැන් අපි කොච්චර ලොකු දොදලක්ද දැන් අද හදන්නේ? අපි හදන්නේ ඉතින් හාල් කාල් 10කින් හදනවා. හාල් කාල් 10ක් දාලා පෝල් ගෙඩි 20ක් වගේ දාන්න ඕන. සීනි කිලෝ 8ක් 10ක් විතර දාලා හොඳ ලොකු දොදලක් හදන්නේ. ලොකු දොදලක්. ඒකට ඉතින් තව රස වෙන්න රට කජු ටිකකුත් එම බැදලා දාන්න ඕන. රට කජුත් දානවනේ. ඔව් රස වෙන්න දාන්න ඕන. එතකොට දැන් තව කට්ටිය එයිනේ මේ වැඩේට. එනම තව දෙන්නේ 3 දෙනෙක් ඕන. මොකද ඒක හැඳි ගන්න අමාරුයිනේ. හැඳි දෙකකින් විතර හැඳි ගන්න ඕන ලොකු දොදලක්නේ. ලොකු දොදලක් ඉතින් පැය 3ක් විතර හැඳි ගන්න ඕන. ඒක නිසා ඉතින් තව කවුරු හරි දෙන්නෙක් එන්න ඕන. දැන් ඒ කියන්නේ මට ලොකු දොදල් කෑල්ලක් හම්බේ ගෙනියන්නනේ. දෙනවා ඉතින් පුතේ එහෙම ගොඩක් දෙන්න බෑ. අනිත් කට්ටියටත් දෙන්න ඕනේ. හරි. වැඩ කරන කට්ටියටත් දෙන්න ඕනේ. හරි. යාළුවනේ දැන් ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ වැඩේ හැදෙන්නේ කියලා. දොදොල් කළු දොදොල්. දැන් පොල් ටික කොටල එහෙම ගන්න හදන්නේ මිරිකන්න නේද? ඔව් පුතේ ඉතින් මේකේ අර කිරි ටික හොඳට දොදලට ඕන නිසා පොල් ටිකක් කොටල ගත්තාම හොඳයි. වේදවාස ලිප හදන්නේ. ඔව්. ඉතින් දරක් ගෙනාවා. තෙම්පියෝ මේ වගේ ගින්දර දර දාවන් පස්සේ දැන් පස්සේ ටක් ගාලා අපිට වැඩේ ඉක්මනට කරගන්න නැහැ. ගින්දර ටික හොඳට අහු වෙනවා. ඊට පස්සේ අපිට ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන්. නැන්දේ මොකද්ද කරන්න හදන්නේ? පුතේ මේ දොදල ලිපේ තියා ගන්න පිටි ටික ඒද ගන්න හැදුවේ. පිටි ඒදනවා. ඔව්. පොල් කිරි වලට පිටි දාලා කලවම් කරනවා. කලවම් කරනවා. ඔන්න
ළමයෝ හැමෝටම සුබාලුත් අවුරුද්දක් වෙන්න කියලා තාච්චියත් ලිපෙන් තිබ්බා. දොදොලේ හැඳි ගන්න පටන් ගන්න. ඔන්න වෙම්පියෝ අපි මේ සීනි ටික පුච්ච ගන්න හදන්නේ දැන් දොදොලේ හදන්න පටන් ගන්න. ඒ මොකද මේ පුච්චන්නේ? අනේ බන් දොදොල් කාලා නැත කවදාවත්. දොදොලේ කළු වෙන්න ඕනි. ඕනේ සීනි ටික කළු වෙනවා දැන් පේනවනේ. හා හිමිතාම්. ඔන්න බෙම්පියෝ දැන් දොදොලේ හදන්න ඔක්කොම ಜಾති දාලා පොල් කිරි දාලා අපි ඔක්කොම දාලා දැන් මේ දොදොලේ හැඳි ගන්නවා. දැන් ඉතින් මේක පැය 3ක් විතර හැඳි ගන්න ඕන පිටේ. හැඳි ගාලා ඉතින් ඔහොම දැන් වාඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මේක හදන්න කවුරුත් උදව් කරන්න ඕන දැන්. ඒ කියන්නේ අපි කට්ටියම දැන් මේ වැඩේට එකතු වෙන්න ඕන. දැන් එකතු වෙලා හැඳි ගන්න ඕන. මේක තව ටිකක් වෙලා යනකොට හැඳි දෙකකින් හැඳි ගන්න වෙනවා. නැත්තම් බැහැනේ දොදොලේ ලොකු දොදොලයක් නිසා. හරි හරි. එතකොට අපි රට කජු එහෙම දාන්නේ? රට කජු ටික දැන් ඉතින් බැද ගන්න ඕනේ මේ දොදොලේ ගානට පදමට එද්දි. බැදලා කලවම් වෙන්න ඒකත් පොඩි කොල්ල දාන්න ඕන. ඒ මොනවද? මේ තමයි බෙම්පියෝ සීනි. ඉතින් අර කලින් සීනි දැම්මනේ මේකට. අනේ තේරෙන්නේ නැහනේ මෙලෝද දොදොලක් හදන හැටි. මේ සීනි ටික ඉස්සෙල්ලා පිච්චුවේ මේ දොදොලේ පාට ගන්න. දැන් ඔය දාන්නේ. දැන් දාන්නේ දොදොලේ පැණි රස එන්න ඕන නිසා. හා. ඕ මේ බෙම්පියා කවදාවත් දොදොල් කාලා නැහැ වගේනේ. ඔන්න බලන්නකො දැන් සීනි ටික ඔක්කොම දැම්මා. ඔරුවාඩි කුමාර අයියා. බෙම්පි ඉතින් මක්කේ කරන්නේ මේ? මේ අපි පොඩි වැඩක් අවුරුද්දට. ඉතින් කියන්න බෑ මේ කලින් මට පොඩ්ඩක් වැඩේ කරනවා කියලා. හරි ඉතින් මේ ඔය ඉන්නේ බදුල්ලේ මාම එහෙම. සපෝට් එකක් දෙනවනේ ඒක උනා කොහෙන්ද බදුල් මාමා මට පොඩ්ඩක් මා සපෝට් එකක් දෙන්න. දොදොල් හැඳි ගන්න බෑ එහෙම. තනියෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ මේවා. දාන්න කලබල වෙන්න එපා. චූටි පුතා උදව් කරනව නේද? ඔව්. නැන්දේ? බෙම්පියෝ. ඇයි මේ දොදොල් හදන්න දැන් ඉතින් අපිට දැන් තව දවස් දෙක තුනක් අවුරුද්දට තියෙනවනේ. අවුරුද්දට කාල තිබුණාට බෙම්පියෝ දවස් 3-4කට ඉස්සෙල්ලාම අලුත් අවුරුද්දට දොදොල් තමයි ගෙදරක හදන්නේ. ඒ ගම්බද හැටි. මේ බදුල්ලේ මාමේ මේ මට දෙන්නකො පොඩ්ඩක් මේක මං හැදි ගන්න. මේ උඹට ඉක්මනට මේක හැඳි ගන්න බෑ මට මහන්සි වෙනකොට මම දෙන්න. මං හිතුව ඕක මේ අපිට බෑනේ පැය 4ක් විතර යනවා කියන්නේ. 4ක් විතර යනවා. ඉතින් ඕක තමයි කියන්නේ. පැය 4ක් විතර යනවා මේ වැඩේ. ඒ කියන්නේ අපිට දොදොල් කන්න පුළුවන් වෙන්නේ. එතකන් ඉතින් අපි හිමීට වැඩේ කරන් යන්. හරියට? ඔන්න යාළුවනේ අපි පොඩි හෙවණකුත් හදාගත්තා. නැත්තම් මේ වැඩේ කරන්න බෑනේ. බදුල්ලේ මාමා ටක් ගාලා අපිට පොඩි හෙවණක් හදලා දුන්නා. දැන් වැඩේ යනවා. දැන් නම් හොඳයි නේ. දැන් නම් හොඳයි බෙම්පියා. නම් මහන්සි බඩ. අපි මේකට දැන් මොනවද දානවා කිව්වේ තව? කජු දාන්න එපා. කජු. ලයින් කරනවා නේ. ඔව් පුතේ දැන් මේ දොදොලේ බාන්න කිට්ටුයිනේ. ඔව්. දැන් ඒක නිසා මේකේ තෙල් තියෙන ටික වැඩිපුර තෙල් ටිකක් අයින් කළොත් දොදොලේ බාන්න දැන්. මාමේ මොකෝ තත්ත්වේ? එපියෝ දැන් වැඩේ හරි. ඈ? වැඩේ දැන් හරි ගිහිල්ලා. දැන් හරි. දොදොලේ හරිලු. දැන් වැඩේ බාන්න යන්නේ. බලමුකෝ. මොන ගන්න ගියද? ඔගල් එම්පියා දොදොල් කන්න. දොදොල්. දොදොල් කන්න. අපි අද ආපුවා. කන්න ඕන.
ඔන්න යාළුවනේ මේ කළු දොදොල්. ඔක්කොම කන්න ඕන. මෙච්චර ගොඩක් කන්න බෑනේ. මං ඉතින් ප්‍රේමදාස මාමලයි ගෙදර ඊයේ ඇවිල්ලා මේ ටික තමයි අපි කරේ නේ. මෙච්චර වෙලා මහන්සි වෙලා. කම් බලමු. හොඳයිද? හොඳයිද කියලා අහනවා. මෙච්චර රස කළු දොදොල්. හරි. මාරි නියමයි ඈ. හොඳයි. මාමි. දැන් හැන්ද වේලක් එනවනේ. මම සම්මත් වෙපේනේ. යන තෝරන්නේ. ඊයා පුවන්නේ. ඊයාපුවාමන්නේ. හරි මාමි. එහෙනම් මම දැන් යනකොට අපේ නන්දලා මාමල්ට කට්ටියට කතා කරලා යන්න බෑ. හරි. එහෙනම් අපි යන්කෝ ඒ පැත්තට. යා. ඔන්න අපි දොදොල් හැදුවා. දොදොල් කෑවා. දොදොල් නම් හරිම රසයි. දැන් එහෙනම් අපේ මේ ප්‍රේමදාස මාමටයි අපේ මේ ඉන්න අනිත් මාමලා නැන්දලටයි සියලු දෙනාටමයි මේ රටවාසී ලෝකවාසී හැමෝටමයි මේ හෙට අනිද්ද ලබන්නා වූ අලුත් අවුරුද්ද නව වසර සතුටින් සාමයෙන් පිරුණු සුබම සුබ නව වසරක් වේවා කියලා ඔන්න බෙම්පි ප්‍රාර්ථනා කරනවා. එහෙම නේද? එහෙනම් හැමෝටම සුබම සුබ නව වසරක්. පුතාටත් එසේම වේවා. හරි. එහෙනම් ප්‍රේමදාස මාමේ ඕම් මං ගියා. හරි. තෑන්න කලින් යන්නත් එපයි. එහෙනම් මම යනවා.